ආයුබෝවන් කියලා අදත් ඔයාලා හැමෝම පිළිගන්න ටෙක්විස්සබ් YouTube channel එකට. ඉතින් අදත් අපි ඔයාලට online මුදල් ඉපීම සම්බන්ධව ඉතා වටිනා වීඩියෝ එකක් තමයි අද අරන් වෙලා තියෙන්නේ. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද හරියටම Skrill account එකක් හදාගන්නේ කියලා. ඔයාලා දන්නවා ඔයාලා online earn කරනවා නම් ඔයාලට මේ Skrill කියන account එක අතිශයම වැදගත් වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ මුදල් බැංක් එකට deposit කරගන්න මේ Skrill එක හරහා ලොකු සේවයක් ඉටු වෙනවා. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද මේ Skrill account එකක් හරියටම ලංකාවේ ඉඳන් අපි create කරගන්නේ කියලා. එහෙනම් අපි දැන් යන් වීඩියෝ එකට. වීඩියෝ එක ඉවරනකම් බලන් ඉන්න. ඒ වගේම ඔයාලා අපේ channel එකට අලුත් නම් දැම්ම අපි subscribe කරලා අපේ channel එකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි දැන් යන් වීඩියෝ එකට. හොඳයි එහෙනම් ඉස්සෙල්ලාම අපි Skrill කියලා මෙහෙම type කරලා මෙයාලගේ site එකට log වෙමු. මේ ඉස්සෙල්ලාම දෙන link එක click කරන්න. මම ඔයාලට මේ site එකට දෙන link එක description එකේ දාලා තියන්නම්. හොඳයි එහෙනම් මේ වගේ interface එකක් තමයි Skrill එකේ වැටෙන්නේ. අපි බලමු කොහොමද අපි මේකට හරියටම register වෙන්නේ කියලා. මුලින් නම් වීඩියෝ බලන් ඉන්න නැත්නම් ඔයාලට තේරෙන්නේ නැති. මෙන්න මේ register කියන එක click කරාම බලමු පොඩ්ඩක් කියලා ඉඳලා හොඳයි මෙන්න මේ වගේ තමයි වැටෙන්නේ. මෙතන ඔයාලගේ first name එක ගන්න. මෙතන ඔයාලගේ last name එක ගන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ country එක ශ්‍රී ලංකා කියලා තියෙනවා. ඒ වගේම මෙතන currency එක දාන්න USD. ඒ කියන්නේ USD dollar කියලා. මෙතනින් ඔයාලගේ email address එක හරියටම දාන්න. ඔයාලගේ වැඩ කරන email address එක දාන්න. ඒ වගේම email address එකයි ඔයාලා දාන password එකයි අනිවාර්යෙන්ම මතක තියාගන්න. මෙතන strong password එක දාන්න. ඒ කියන්නේ එක්ක දාන password එකේ මුල් මකුර capital හරි නැත්නම් මොනවා හරි number set කරලා නැත්නම් at හරි මොකක් හරි ඒ වගේ symbol එකක් add කරලා ඔයා password එක දාලා verify කරන්න. ඊට පස්සේ ඔයාලගේ email address එකට යනවා email එකක් verify කරන්න. අපි බලමු email එකට ගිහිල්ලා හොඳයි ඇවිල්ලා තියෙනවා registration එක. confirm email කියන එක click කරන්න. හොඳයි ඊට පස්සේ මේ වගේ එනවා ඔයාලගේ account එක verify වුණා කියලා. ඊට පස්සේ ඔයාලා දාපු password එකයි email එකයි ගහලා login වෙන්න. මේකේ තව login වුණාට වැඩ ටික ඉවර නෑ. තව වැඩ ටිකක් තියෙනවා. ඒක නිසා වීඩියෝ ඉවරනකම් අනිවාර්යෙන් බලන් ඉන්න. හොඳයි දැන් පේනවා ඔයාලා මෙතන notification allow කරන්න. වෙන welcome to Skrill කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාලා මේක මොකටද යොදාගන්නේ send money වලට. ඒක නිසා ඔයාලා send money කියන එක click කරලා ඉස්සරහට යන්න. මේ වගේ ගොඩක් දේවල් වැටෙනවා. මෙතනින් get start දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ address details ඔක්කොම ටික add කරන්න ඕනේ හරියටම. බොරු ඒවා දාන්න බෑ. ඇත්ත මේවා දාන්න. හොඳයි අපි මෙතනින් අපේ address එක type කරගමු. මේ වගේ address එක type කරගෙන මෙතන ඔයාලගේ යටත් ආයේ address කියලා දිනවා. ඒ කියන්නේ ඔයාලගේ address එකේ තව මොකක් හරි කැලලක් තියෙනවා නම් ඒක add කරන්න ඕන. ඒක අනිවාර්ය නෑ. ඒක නිසා අපි අර address එකම තියලා මෙතනින් ඔයාලගේ city එක දාන්න. ඊට පස්සේ ඔයාලගේ postal code එක ඔයාලා දන්නවා. මගේ videos මුලින්ම බලනවා නම් postal code එක කොහොමද හොයාගන්නේ කියලා. මේ විදිහට ගාලා postal code එක හොයාගෙන මෙතනින් ඔයාලගේ birthday එක add කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලා මොනා කරලාද ඒ කියන්නේ ඔයාලට මොනා කරලාද transaction වෙන්නේ කියලා දාන්න. ඔයාලා graphic designer කෙනෙක් නම් ඒ වගේ දාන්න. නැත්තම් මෙතෙන්ද දාන්න අපි බලමු තියෙන එක. unemployed කියලා දාන්න. nationality කියන එක ශ්‍රී ලංකා කියලා යටට ගිහලා search කරලා දාන්න. හරියටම දාන්න ශ්‍රී ලංකා කියලාම දාන්න. වෙන මොකුත් දාන්න එපා.
කරන්සි එක USDT වුණාට කමන්නේ එතෙන්ට ඔයාලා ශ්‍රී ලංකා කියලාම දාන්න. හොඳයි ඒකට ක්ලික් කරලා මෙතන ඔයාලගේ මොබයිල් ෆෝන් නම්බර් එකක් දාන්න. හරියටම වැඩ කරන එකක් දාන්න. මොකද මේකෙන් ඔයාලට මැසේජස් යනවා. ඒක නිසා ඔයාලා හරියටම මේ ටික දාන්න. හොඳයි පේන ඇති ඔයාලගේ වෙරිෆිකේෂන් කෝඩ් එකක් ආවා. ඒකත් අපි වෙරිෆයි කරා. ඊට පස්සේ ඔයාලා මේ ස්ක්‍රිල් ඇප් එකට ලොග් වෙද්දි දාන්න. ඒ කියන්නේ මොකක් හරි පින් කෝඩ් එකක් මෙතෙන්ට දාන්න. දාලා සේව් කරන්න. මේ පින් කෝඩ් එක අනිවාර්යෙන් මතක තියාගන්න. මොකද මොබයිල් ෆෝන් එකෙන් එහෙම ලොග් වෙද්දි අනිවාර්යෙන් ඔය පින් කෝඩ් එක ගහන්න ඕනේ. හොඳයි එහෙනම් අපි දැන් account එකේ ප්‍රධානම වැඩ ටික ඉවරයි. ඊට පස්සේ ඔයාලට මේක විශේෂයෙන් කරගන්න තියෙන්නේ මේක වෙරිෆයි කරගන්න. ඔයාලට පේනවා ඇති මෙතන account limit එකක් දාලා තියෙන USDT 154ක් කියලා. ඒ කියන්නේ ඒක ලිමිට් එකක් තමයි වැටෙන්නේ. ඒ කියන්නේ ඔයාලා account එක වෙරිෆයි කරාම ඕක අන්ලිමිට් වෙනවා. ඒ කියන්නේ ලිමිට් එකක් නැති වෙනවා. වෙරිෆයි කරන්න ඔයාලට ප්‍රධාන වශයෙන් කරන්න තියෙන්නේ ඉස්සර වගේ දැන් ඔයාලට මේකේ ඔයාලගේ ඇඩ්‍රස් ප්‍රූෆ් පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ නමටම තියෙන ලයිට් බිල්, කරන්ට් බිල් ඒවා කිසිම දෙයක් පෙන්වන්න ඕනේ නැහැ. මෙතෙන්දී ඔයාලට තියෙන්නේ ඔයාලගේ ෆේස් එක විතරයි වෙරිෆයි කරන්න තියෙන්නේ. ඒ වගේම ඔයාලගේ ඩෙන්ටිටි එකේ ෆොටෝස් අප්ලෝඩ් කරන්න ඒ වගේ වෙරිෆිකේෂන් විතරයි තියෙන්නේ. මම ඒවා මේකේ දාන්නේ නැහැ. මොකද ඒවා මට ලයිව් කරද්දි මේ ස්ක්‍රීන් රෙකෝඩින් දාන්න බෑ. ඒක නිසා තමයි දාන්න නැත්තේ. මම ඔයාලට ඒකේ වෙරිෆයි කරන තැන ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් මේ වීඩියෝ එක අන්තිමේට දාලා තියන්න. ඒ ටික තමයි ප්‍රධාන වශයෙන් කරගන්න තියෙන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් පැය 24ක් විතර යද්දි වෙරිෆයි වෙනවා. මේක රිජෙක්ට් වෙන්නේ අනිවාර්යෙන් වෙරිෆයි වෙනවා. ඔයාලා හරියටම මෙතනින් විස්තර දාන්න. මේ මෙතනින් තමයි ඔයාලට තියෙන්නේ මේකේ විත්ඩ්‍රෝවල් නම් ඔක්කොම කරන්න තියෙන්නේ මෙතනින් තමයි. මෙතනින් තමයි ඔයාලට ට්‍රාන්ස්ෆර් කරන්න තියෙන සල්ලිම ඔක්කොම ට්‍රාන්ස්ෆර් කරන්න තියෙනවා. ඔයාලා හරියටම බලලා හදාගන්න මේ account එක වෙරිෆිකේෂන් ටික කරන්න ලේසි. මොකද එතකොට කැම් එක ගොන්නනවා. ඔයාලට ඒ වෙලාවෙම ලයිව් ෆේස් එක වෙරිෆයි කරගන්න තියෙන. ඒ වගේම ඩෙන්ටිටි කාඩ් එකේ ෆොටෝ එකක් හරි පාස්පෝර්ට් එකක් තියෙනවා නම් පාස්පෝර්ට් එකේ හරි ඒ වගේ දේවල් තමයි ඔයාලට කරන්න තියෙන්නේ. ඒක හරිම ලේසි. මම ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් ඔයාලට අන්තිමේට දාලා තියන්න. මේක අනිවාර්යෙන්ම ඔයාලා හදාගන්න. මොකද ඔන්ලයින් මනි earn කරනවා නම් ඔයාලට මේ ස්ක්‍රීල් කියන account එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඒක නිසා මේ account එක අනිවාර්යෙන්ම හරියටම ඔයාලා බලලා හදාගන්න. මේක ඇත්තටම ලේසි. අනිවාර්යෙන් වෙරිෆයි වෙනවා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. සුබ දවසක් හැමෝටම. අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එහෙනම් අපි ගියා. goodbye.